යාළුවනේ වෙල්කම් බැක් ටු කල්යාණි ජයලස්වන් කින්ඩම් channel. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කෑලි 8 පළොස් එකක් කොහොමද අපි පහසුවෙන් කපලා මහගන්නේ කියලා දෙන්න. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙනතුරු ඔයාලට පුළුවන් කොහොමද මේ පළොස් එක පහසුවෙන් මහගන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් මම මේ සඳහා විස්කෝස් රෙදි මීටර 2.5ක් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති රෙද්දක් මේ සඳහා පාවිච්චි කරන්න. ඒත් වඩාත් ගැලපෙන්නේ පොඩක් කඩා හැලෙන රෙද්දක් තමයි. ඉතින් විස්කෝස් රෙද්දක් පාවිච්චි කරනවා නම් මුලින් ඒක හොඳින් සෝදලා අයන් කරගත්තොත් වඩා සුදුසුයි. ඉතින් මම මෙතන දාලා තියෙන ඔයාලට අවශ්‍ය කරන මිමි. ඉතින් මේ මිමි සම්මත මිමි ඔයාලගේ ඉන මිම්මට අඟල් 6ක් එකතු කරගන්න. ඊට පස්සේ ඒ මිම්ම 8න් බෙදාගෙන ඒකට නැවත එකක් එකතු කරගන්න. ඒ වගේම කලිසමේ උස ඔයාලට බෙල්ට් එකේ පළලින් අඩු කරගෙන ඔයාලගේ කලිසමේ පහළ කොටසට අඟලක් එකතු කරගන්න. ඒ වගේම බෙල්ට් එකට ඔයාලා ගන්න ඒ බෙල්ට් එකේ පළල වගේ රෙදි කොටස් දෙකක් හෝ තුනක් වැඩිපුර ගන්න. මොකද ඔයාලා රෙදි කොටස ඩබල් කරලා මහනවා නම් බෙල්ට් එකට එතකොට ඔයාලගේ බෙල්ට් එක සඳහා ගන්න රෙදි කොටස වගේ දෙගුණයක් හරි තුන්ගුණයක් හරි ගන්න. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් subscribe කරන්න. ඒ වගේම මගේ playlist ගිහිල්ලා ඔයාලට පුළුවන් කැමති වීඩියෝස් තෝරගෙන ඔයාලගේ මෙහොම් පිළිබඳව දැනුම වැඩි දියුණු කරගන්න. ඉතින් මම මෙතනදී ඔයාලට කියලා දෙනවා පතුරුමක් උපයෝග කරගෙනත් කොහොමද මේක කරගන්නේ. ඉතින් ඇත්තටම මේකට කිසිම පතුරුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මේ විතර කොලයක් මත මුලින් මම කියලා දෙන්නේ. ඒක වඩාත් පැහැදිලිව ඔයාලට තේරුම් ගන්න. ඉතින් අපි හිතන්නකො මේක රෙදි කොටසක් කියලා මුලින්ම රෙදි කොටස දෙකට නමාගෙන ඊට පස්සේ නැවතත් මේක දෙකට නමා ගන්න උන. ඉතින් මේ විදිහට ඔයාලා ගත්තත් රෙදි කොටස මුලින් දෙකට නමාගෙන නැවතත් දෙකට නමා ගත්තට පස්සේ අපිට පුළුවන් මේ රෙද්ද මත අපේ කෑලි 8 පළොසයක නිර්මාණය කරගන්න. ඉතින් මම මුලින්ම කරන්න යන්නේ මිමි ටික හදාගන්න එක. ඉතින් මම මුලින්ත් කිව්වා කොහොමද මේ මිමි ටික හදාගන්නේ කියලා. ඉතින් වඩාත් පැහැදිලිව ඔයාලට තේරුම් ගන්න අවශ්‍ය නිසා මම මෙතනදී හදලා පෙන්නනවා. ඉතින් වේස් කියලා කියන්නේ ඔයාලා දන්නවා ඉන. ඉතින් ඉන මිම්මට අපි අඟල් 6ක් එකතු කරගෙන ඒක 8න් බෙදාගෙන ඒකට අඟල් 1ක් එකතු කරගන්නවා. ඉතින් මම මගේ ඉන වට මිම්මට ගන්නේ අඟල් 36 නිසා ඒකට මං අඟල් 6ක් එකතු කරගත්තාම මට ලැබෙන ගාන අඟල් 42යි. මං ඒක 8න් බෙදාගත්තාම මට ලැබෙන ගාන අඟල් 5යි කාලයි. මං ඒකට නැවත අඟල් 1ක් එකතු කරගන්නවා. එතකොට මට ලැබෙනවා අඟල් 6යි කාලක්. ඉතින් මේක තමයි මගේ ඉන වට මිම්මට මම ගන්නෙ. මේක පැත්තකට 6යි කාලක් වගේ තමයි මම ලකුණු කරගන්නේ. ඉතින් මේ මෙහුම් වාසි වලටත් ඔක්කොම එකතු කරලා තමයි අපි මේක හදාගන්නේ. ඉතින් මේ සම්මත මිම්මක්. ඉතින් මේ ඉන වට මිම්මට අඟල් අපි 6ක් එකතු කරගන්න මිම්ම සම්මතයි. ඒ වගේ මේක 8න් බෙදා ගන්න ඕන එක සම්මතයි. ඒකට එකක් එකතු කරගන්න එක සම්මතයි. දැන් මම මේ කොලේ ගොඩක් දිගට තියෙන නිසා මේ විදිහට මම ලියාගත්ත මිමි කොටස කපලා ඉවත් කරගත්තා. ඉතින් මෙතන තියෙන්නේ මේ විදිහට හතරට නමාගත්ත කොලයක්. මගේ පැත්තට මේ විදිහට නැම්ම තියාගෙන මම මේ විදිහට ඉරක් ඇඳගත්තා. මේ ඉර මත මම හදාගත්ත අඟල් 6යි කාල මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මගේ මේ පළොසයකට අවශ්‍ය උස මම ලකුණු කරගන්නවා. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ උසට අඟල් 1ක් එකතු කරලා මේ විදිහට ලකුණු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ කෙළවරින් නැවත අඟල් 6යි කාලක් ලකුණු කරගන්න. ඔයාලගේ වම් පැත්තට තමයි අපි ඒක ලකුණු කරගන්න. ඊට පස්සේ රූලර් තියාගෙන මේ විදිහට ඇල රේඛාවකින් අපේ කොටස් සම්බන්ධ කරගන්නවා. දැන් අපි මේක කපා ගමු. ඉතින් රෙද්ද කරන්නෙත් මේ විදිහටම තමයි. ඉතින් මේ විදිහට මම මුලින් කොලයක කියලා දෙන්නේ ඔයාලට වඩාත් පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍ය නිසා. මොකද මේක මේ විදිහට කපා ගත්තට ඔයාලා මේක මූට්ටු කරනකොට මේක වරද්දන්නේ නැතුව හරියට කරගන්න ඕනේ.
දැන් මේ කපාගත්ත මේ කොටස් ඔක්කොම මං එකට තියාගන්නවා. ඉතින් මතක තියාගන්න මේ හැම දෙයක්ම වෙන් කරගන්න ඕනේ. මේ මැද නැම්මක් තියාගන්න නැතුව මම මේ කොටස් ඔක්කොම මුලින් වෙන් කරගන්නවා. මොකද කොටස් 8ක් අපිට මෙතන තියෙන්න ඕන නිසා ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් මම මෙතනදී මේ කොළ ටික අලවලා පෙන්නනවා කොහොමද මේක මහලා ඉවර වුණාම අපිට තියෙන්නේ කියලා. ඔයාලට පේනවා මේ කෙලින් අපි කපාගත්ත කොටස් මේ විදිහට අපි දෙකක් ගන්න ඕනේ. එකයි දෙකයි මෙහෙම ගන්න හොඳින් බලන්න. දැන් අපි මේක මෙන්න මේ විදිහට මූට්ටු කරගන්න ඕනේ. ඉතින් මූට්ටු කරගන්න එක තමයි මම මේ විදිහට අලවලා ඔයාලට පෙන්නන්නේ. ඉතින් කලබල වෙන්න එපා. මම මේක රෙද්දේ කපලා මහනකොටත් ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. ඉතින් මේ බලන්න මුලින්ම අපි මේක මේ කෙලින් තියෙන රේඛාව මත තමයි මේක මහගන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මහගන්න අඟල් භාගයක් මෙහුම් වාසි තියාගෙන දැන් මම මේක අලව ගන්නවා. මේ ආකාරයට අපේ ඉතිරි කොටස් තුනම අපි මුලින් අලව ගන්න ඕන. ඊට පස්සේ නැවත අපි අංශ මත තියාගෙන මේක අලව ගන්න තියෙනවා. ඉතින් බලන්න. ඉතින් මේ අලව ගැනීමෙන් මම ඔයාලට තේරුම් කරන්න උත්සාහ කරන්නේ මේක මහ ගැනීමක්. ඉතින් මේ කොළය අපිට මහන්න බැරි බව ඔයාලා දන්නවනේ. ඉතින් අපි මේක රෙද්ද මත කපලා මහනකොට ඔයාලට වඩාත් මේක පැහැදිලි වෙයි. දැන් මම මේ විදිහට මේක අලව ගත්තා. ඉතින් මේ විදිහට අපි ඉතිරි කොටසුත් මේ විදිහට අලව ගමු. එතකොට ඔයාලට වඩාත් පැහැදිලි වෙයි. දැන් මම කොටස් දෙකක් මේ විදිහට අලව ගත්තා. ඉතිරි කොටස් දෙකක් අපිට අලව ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාලා මේ කොටස් අලව ගන්න. දැන් ඔයාලට තේරුණානේ කොහොමද ඒක කරගන්නේ කියලා. ඊට පස්සේ මම මේ හදාගත්තේ කොටස් දෙකක් එකට තියාගෙන මේ ඔයාලා හිතන්න මේ සයිඩ් සීම් වලට තමයි මේ විදිහට එක පැත්තක් අපි අලව ගන්නෙ. මේ හැඩයට තියෙන්නේ දැන් මේ විදිහට මගේ අනිත් කොටසත් මම අලව ගන්නවා. මේ A line shape එකට තියෙන කොටස් තමයි අපි මේ විදිහට අලව ගන්නෙ. ඉතින් ඔයාලා මහනකොට මේ ක්‍රමෙන්ම තමයි අනුගමනය කරන්න ඕනේ. දැන් අපේ මේ කොටස් ඔක්කොම අපි අලවගෙන ඉවරයි. ඊට පස්සේ මේ කොටස් අපි එක උඩ එක තියාගන්නවා. මම මෙතනදී ඔයාලට කන පිට හොඳ පැට කොහොමද තෝරගන්නේ කියලා දෙනවා. ඉතින් අපි මේ උඩින් තියලා තියෙන්නේ හොඳ පිට පැත්ත කියලා හිතන්න. දැන් මේ තියෙන්නේ රෝන් සයිඩ්, ඒ කියන්නේ කන පිට පැත්ත. අපි මේ විදිහට මේක ලියාගමු. ඉතින් මේ තියෙන්නේ කන පිට පැත්ත.
දැන් අපි මේ නැම්මට තියෙන රෙදි, ඒ කියන්නේ මේ කොළ දෙකම එකට මේ විදිහට තියාගන්නවා. දැන් අපි මේ ක්‍රොස් ලයින් එක කපා ගන්නයි යන්නේ. ඉතින් අපි ඒක කරගන්නේ අපේ උකුලමින්ම හතරට බෙදාගෙන ඒකට දෙකක් එකතු කරගෙන හොඳින් බලන්න මේ අපි අලව ගත්ත කොටස තියෙන්නේ අපේ දකුණු පැත්තේ. ඊට පස්සේ අපි මේ හැඩය පොඩ්ඩක් කපලා අයින් කරගන්නවා. ඉතින් මම මෙතනදී අඟල් දෙකක් මේ පතුරු රෙදි මේ විදිහට ලියාගත්තට මම රෙද්ද කපනකොට මං අඟල් 3ක් අයින් කරනවා. ඒකට හේතුව තමයි ඔයාලා රෙදි ප්‍රමාණය පළලින් වැඩිපුර ගන්නකොට මේ එල්ලෙන ප්‍රමාණය වැඩි වෙනවා. මං ගන්නේ 45 පල්ල රෙද්දක් නිසා මම රෙද්ද කපනකොට මේක අඟල් 3ක් දෙපැත්තෙන් අඩු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් අඟල් 2ක් වුණත් අඩු කරගන්න පුළුවන්. දැන් මෙතන අපිට තියෙනවා කොටස් 4ක්. මේ අපි මේ අලව ගත්ත කොටස් දෙකම එක උඩ එක තියාගෙන තියෙන්නේ. දැන් මම ඔයාලට කිව්වා අපේ කරුවේ උස හොයාගන්නේ අපි උකුලවට මෙම්ම හතරට බෙදාගෙන ඒකට අඟල් දෙකක් එකතු කරගෙන කියලා. මගේ උකුල වටමෙන්ම අඟල් 38යි. මම ඒක හතරට බෙදාගත්තාම අඟල් 9මාරයි. මම ඒකට දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මට ලැබෙන ගාණ අඟල් 11මාරයි. දැන් මම මේක ඉනේ සිට පහළට ලකුණු කරගන්නවා. ඉතින් හොඳින් බලන්න උකුල වටමෙන්ම හතරට බෙදාගෙන ඒකට දෙකක් එකතු කරලා තමයි අපේ කරුවේ උස අපි හොයාගන්නේ. දැන් මම මේ විදිහට 11මාරක් පහළට ලකුණු කරලා එතෙන් සිට අඟල් 3ක් ඉදිරියෙන් අපි ලකුණු කරගන්නවා. සාමාන්‍යයෙන් මේ විදිහට ගත්තාම අඟල් 3ක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ L හැඩය අපි ඉහළට නැවත අඟල් 3ක් මේ විදිහට ලකුණු කරලා මෙන්න මේ විදිහට කරුවේ හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන මේක කපා ගන්න. කපලා ඔයාලා සාමාන්‍යයෙන් කලිසමක් කොහොමද මහන්නේ? ඒ විදිහට තමයි මේ ඉතිරි කොටස් අපි මහ ගන්න ඕනේ. ගොඩාක් මහත කෙනෙකුට 3 වෙනුවට අඟල් 5ක් වුණත් මේ අයිනෙන් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අඟල් 3ක් ඇති. මොකද මේක ප්ලේයාර්ඩ් හැඩයට තියෙන නිසා. දැන් මේ විදිහට අපි මේක මහ ගන්න ඕනේ. මේවට මෙහුම් වාසිත් ඔක්කොම අපි තියලා තියෙන්නේ. දැන් මම මේ ඉරක් ඇඳලා මේකෙන් අදහස් කරන්නේ අපි මේක මහ ගන්න අවශ්‍ය නිසා. ඉතින් මේක මේ විදිහට මහගෙන අපිට පුළුවන් මේ කරුව සම්බන්ධ කරගන්න කකුල් වලින්. ඊට පස්සේ අපිට පුළුවන් වාටිය මහගෙන ඉනට බෙල්ට් එක අලව ගන්න. දැන් අපි බලමු රෙද්ද මත තියලා කොහොමද මේක කපා ගන්න කියලා. ඉතින් මේ කරුවේ කොටස් මහගෙන තමයි අපි කකුල් සම්බන්ධ කරන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි මුලින් මහ ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේක කම්ප්ලිකේට් නැහැ කියලා මං හිතනවා. දැන් මම මේ කොලේ කරගත්ත විදිහටම මේ විදිහට මම රෙද්ද නමාගෙන තියෙනවා. දැන් ඔයාලට අවබෝධ වෙන්න ඇති. මං ඇයි කලින් කොලේ ඔයාලට කියලා දුන්නේ කියලා. මගේ රෙද්ද මම මේ විදිහට කොටස් 4කට නමාගෙන තියෙනවා. මං ඔයාලට කිව්වා මම රෙදි මීටර 2මාරක් අරගෙන තියෙනවා කියලා. ඒකෙන් මට අවශ්‍ය කොටස මම මේ විදිහට අයින් කරගෙන තියෙනවා. උස අවශ්‍ය ප්‍රමාණයට අරගෙන මම ඊට පස්සේ මේ ඉහළනුත් පහළනුයි ඉරි දෙකක් ගහගෙන රෙද්ද ඇද අයින් කරගන්න මේ විදිහට ඇඳගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ පැත්තේ ඉඳලා අඟල් 6යි කාලක් ලකුණු කරගන්නවා. ඔයාලට පේනවා. ඊට පස්සේ මේ පහළින්
මෙන්න මේ විදිහට නැවත අඟල් 6යි කාලක් මම ලකුණු කරගන්නවා. දැන් මේ විදිහට රූලර් තියාගෙන ඔයාලට පුළුවන් A-line shape එකට මේක කපා ගන්න. දැන් මේක අපි කපා ගමු. ඉතින් මම ගොඩක් වෙලාවට පතරමක් උපයෝග කරගෙන ඔයාලට කියලා දෙන්නේ. වඩාත් පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍ය නිසා. ඉතින් ඒ වුණාට මේ හැම දෙයකටම පතුරන් අපිට අවශ්‍ය නැහැ. කෙලින්ම රෙද්ද මත තියලා කපා ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට මේ මැද නැම්මට තියාගත්ත කොටස් කපලා ඉවත් කරගන්නවා. මේ ඔක්කොම රෙදි කොටස් අපිට 8ක් තියෙන්න ඕනේ. දැන් ඔයාලට තියෙන්නේ මං කොලේ කපලා කියලා දුන්න විදිහට මේ ටික මූට්ටු කරගන්න. ඉතින් ඒක දැන් ඔයාලට පැහැදිලි කියලා මං හිතනවා. මම මේ කොටස් ඔක්කොම මේ විදිහට මැද නැම්මෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක අනිත් පැත්ත හරවලා මම ඔයාලට කියවනේ මේ අර එල්ලෙන ප්‍රමාණය අපිට අඩු කරගන්න අවශ්‍ය නිසා මේකෙන් අඟල් 2ක් හෝ 3ක් කපලා ඉවත් කරගන්න කියලා. ඉතින් මම මෙතනදී අඟල් 3ක් තමා කපලා ඉවත් කරගන්නේ. අපි හිතමුකෝ ඔයාලා 45ටත් වඩා ගොඩාක් තවත් පල්ල රෙද්දක් පාවිච්චි කරනවා කියලා. එතකොට ඔයාලා අඟල් 5ක් විතර මේ කොන් වලින් කපලා ඉවත් කරගන්න. ඉතින් ඔයාලට මේ විදිහට රෙදි කොටස් ඔක්කොම එකට තියලා කපා ගන්න පුළුවන්. දැන් මම මේ කොනෙන් අඟල් 3ක් කපලා ඉවත් කරගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම විස්කෝස් වගේ රෙද්දක් පාවිච්චි කරනවා නම් මම කලින් කිව්වා වගේ මුලින් සෝදලා අයන් කරගත්තොත් වඩා සුදුසුයි. දැන් අපි මේක කපාගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මං කොලේ කපලා කියලා දුන්නු විදිහටම මේ මැද කොටස් මේ විදිහට මූට්ටු කරගන්න ඕනේ. ඉතින් මම මේ පින් ගහගෙන පෙන්නන්නේ අපි මුලින්ම මූට්ටු කරගන්න ඕන අවශ්‍ය කොටස් ටික. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ A-line shape එකට තියෙන කොටස් මූට්ටු කරගන්න. මම ඒක ඔයාලට කොලේ කපනකොට පැහැදිලිව කියලා දුන්නා. ඉතින් ඔයාලට තේරුම් ගන්න අමාරු නම් නැවත වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මේක ඇත්තරම අමාරු නැහැ. ලේසි. ඒ වගේම මේක ගොඩාක් ලස්සනයි කෙට්ටු සිරුරක් තියෙන කෙනෙකුටත්. ඉතින් වයස් ભેදකින් තොරව ඕනෑම කෙනෙකුට මේ වගේ ලස්සන කලිසම් විලාසිතා සුදුසු වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම මූට්ටු කරගත්ත මගේ කොටස්. ඉතින් මම ඔයාලගේ දකුණු පැත්තෙන් ඔයාලට පේන කොටස මූට්ටු කරගෙන තියෙන්නේ A-line shape එකට. දැන් මම මේ කකුලේ කරුව මුලින් ඉඳලා ඒ කියන්නේ මේ ඉනේ සිට අඟල් 11මාරක් පහළට ලකුණු කරලා අර මං කොලේ ඇඳලා පෙන්නපු විදිහටම අඟල් 3ක් කරුවේ හැඩයට තියලා අඟල් 3ක් මේ විදිහට නැවත ලකුණු කරලා එතෙන් සිට අපි මේ හැඩය නිර්මාණය කරගෙන මේක කපා ගන්නවා.
දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ කොටස් මේ විදිහට අඟල් භාගයක මෙහන් වාස් හිටින්න මුට්ටු කරගන්න. ඒ වගේම ඔයාලට පේනවා මගේ රෙදි කොටස් ඔක්කොම මම ඕවර්ලොක් කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට ඕවර්ලොක් මෙෂමක් නැත්නම් zigzag කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් එහෙම විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ විදිහට මගේ කරුවේ කොටස් එකතු කරලා පින් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක මහගන්න. ඉතින් මේ විදිහට මගේ ඉතිරි කරු දෙකත් මම පින් කරගෙන මහගන්නවා. මහගෙන ඔයාලට පුළුවන් මේක ඕවර්ලොක් කරගන්න. ඊට පස්සේ අපි සාමාන්‍ය කලිසමක් මහන විදිහට මේක ජොයින් කරගන්න. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ මගේ බෙල්ට් එක සඳහා අරගෙන තියෙන රෙදි කොටස. මම මෙතන අඟල් 5ක් පල්ල රෙද්දක් තමයි පාවිච්චි කරන්නේ. මොකද මම මේක ඩබල් දානවා. මේ රෙද්ද ගොඩක් තුනි නිසා. ඉතින් ඔයාලට පුළුවන් ෆේසින් අලව ගන්නත්. එහෙමත් නැත්නම් මේ වගේ මං කරනවා වගේ මහතර රෙදි කොටස අරගෙන මේක දෙකට නමාගෙන මහ ගන්න පුළුවන්. මතක තියාගන්න අපේ මේ ඉනවට මිම්මට වඩා රෙද්ද මේ විදිහට අඟල් එකහමාරක් අඟලක් විතර වැඩිපුර ඔයාලා ගන්න. ඊට පස්සේ හරියටම මේ විදිහට මිම්ම මැනගෙන මේක මූට්ටු කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ අපි කපාගත්ත මේ රෙදි පටිය දෙකට නමලා ඊට පස්සේ මේ ඉන වටේම අල්ලගන්න. ඉතින් මම ගොඩාක් වීඩියෝස් වල ඔයාලට කියලා තියලා තියෙනවා කොහොමද අපි සායකට කලිසමකට මේ විදිහට බෙල්ට් එකක් අල්ලගන්නේ කියලා. විශේෂයෙන් ප්ලේයර්ස් ස්ටයිල් කියුලට් සාය මහනකොට කියලා දීලා තියෙනවා. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ දැන් මම මේ ජොයින් කරගත්ත මේ වාසි මෙහුම් වාසිත් එක්ක තියලා මහගත්ත ඒ සීම්ස් ඔක්කොම එක පැත්තට හිටින්නට මැස්මක් ගහගෙන තියෙනවා. එතකොට අපිට මේ බෙල්ට් එක අල්ලනකොට පිළිවෙලට අල්ල ගන්න පුළුවන්. මගේ ඉලාස්ටික් එකේ පළල අඟලයි. ඉතින් ඔයාලට ඊට වඩා වැඩිපුර හෝ අඩුවෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමතිස්සෙම බෙල්ට් එකේ පළල තීරණය කරගෙන තමා කලිසමේ උස කොච්චර ඕනේද කියලා තීරණය කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් සම්පූර්ණ උසින් ඔයාලගේ බෙල්ට් එකේ උස අඩු කරලා කලිසම කපා ගන්නකොට අඟලක් ඒකට මෙහම් වාසි වලට එකතු කරගන්න කලිසමේ පහළ කොටසට මේ තියෙන්නේ මම මේ විදිහට නමාගෙන මහගත්ත මගේ බෙල්ට් එක. ඉතින් මේක ඉනේ ගානටම හරියට තියෙනවා. ඉතින් ඔයාලා හැමතිස්සෙම හරියට මැනගෙන තමා මේ විදිහට බෙල්ට් එක හදා ගන්න ඕනේ. මම ඒක වටේම මහගෙන ඕලොකුත් කරගෙන තියෙනවා. ඉතින් ඕලොක් කරගන්නත් අවශ්‍ය නැහැ. මම ඔයක ඕලොක් කරගෙන තිබුණාට දැන් අපි මේක ඉන වටේ තියාගෙන අඟල් භාගයට මහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඒක නැවතත් නමලා මහගන්න ඕනේ. ඔයාලගේ ඉලාස්ටික් එකේ පල්ලට වඩා අඟල් කාලක් විතර වැඩිපුර බෙල්ට් එක මහතර මහගන්න. මොකද සමහර වෙලාවට මහල ඉවර වෙනකොට බෙල්ට් එකට අපිට මේ ඉලාස්ටික් එක දාන්න අමාරු වෙන නිසා තමයි අපි අඟල් කාලක් වගේ ටිකක් වැඩිපුර මේ බෙල්ට් එක මහගන්නේ. මේ තියෙන්නේ මම නමලා පින් කරගෙන තියෙන මගේ බෙල්ට් එක. දැන් මම මේකට අඟල් එකමාරක් විතර හිදසක් තියාගෙන වටේම මහගෙන එනවා. අඟල් එකමාරක් මම තියාගන්නේ මගේ ඉලාස්ටික් එක දාගන්න ඉඩ අවශ්‍ය නිසා. ඉලාස්ටික් එක දැම්මට පස්සේ ඔයාලට පුළුවන් ඒ තියාගත්ත හිඩස නැවත මහගන්න. ඉතින් ඉලාස්ටික් එක දාලා නැවත මැස්මක් ඔයාලට උඩින් මහගෙන ඉන්නත් පුළුවන්. නැත්නම් ඒ විදිහටම තියන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කොටසක් තියාගෙන තමයි ඔයාලා වටේම මහගන්න ඕනේ. ඉතින් මම හොඳ පිට පැත්තෙන් තමයි මේක මහගෙන තියෙන්නේ. ඉතින් පින් කරගත්තාම පහසුවෙන්ම ඔයාලට මහගන්න පුළුවන්. දැන් මම මේ ඉලාස්ටික් එකක් දාගෙන අවසන්.
ඉතින් ඔයාලට පුළුවන් ඉලාස්ටික දැම්මට පස්සේ උඩින් තව මැස්මක් ඕනනම් ගහගෙන යන්න. ඒ වගේම කලිසමේ වාටියට ඔයාලට පුළුවන් වටේම ඕලොක් කරගෙන නැවත මැස්මක් ගහගෙන ඉන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් දෙපාරක් මහගෙන ඉන්න ඔලොක් මැෂිමක් නැත්නම් ඒ කියන්නේ පළවෙනි පාර අඟල් භාගයක් හෝ කාලක් වගේ හිටින්නට මහගෙන ගිහිල්ලා නැවතත් ඒක නමලා මහපුවමත් මේ වගේ සර්කල් හැඩේ තියෙන වාටියක් පහසුවෙන් මහගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ඕලොක් කරලා අනිත් පැත්ත හරවලා මේ විදිහට මහගෙන තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා යම් දැනුමක් මේ වීඩියෝ එකකින් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔයාලට පේනවා මේ කරු එහෙම ලස්සන නීට් එකට අපි මහගෙන තියෙනවා. ඉතින් නැවතත් ඔයාලා හැම දෙනාටම ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් මම ඔයාලා හමු වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අමතක කරන්න එපා. ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ වටිනා කමෙන්ට්ස් එක දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ලස්සන නිර්මාණ මගේ Facebook ෆෑන් පේජ් එකට ඉදිරිපත් කරන්න. ඉතින්